ගෝලීය මූල්‍ය ලෝකය තුල අපි හිතනවටත් වඩා ලොකු දෙයක් සිද්ධ වෙමින් පවතිනවා. දශක ගණනාවක් තිස්සේ පැවතුණු බලකඳවුරකට එරෙහිව අලුත්ම තාක්ෂණයෙන් සන්නද්ධ වුණු නව බලවේගයක් නැගී එනවා. අපි මේ විග්‍රහයෙන් බලමු මේ සිදුවෙමින් පවතින දැවන්ත ගැටුම ගැන. ඉතින් ඇත්තටම මේ වෙනසින් ගෝලීය මූල්‍ය බලය වෙනත් අතකට මාරු වෙනවද? මේ ප්‍රශ්නට උත්තර හොයන්න නම් අපි මුලින්ම බලන්න ඕනේ අවුරුදු 50ක් තිස්සේ මුළු ලෝක ආර්ථිකයම පාලනය කරපු ක්‍රමය මොකක්ද කියලාත් දැන් ඒකට අභියෝග කරන අලුත් ක්‍රමය මොකක්ද කියලාත්. හොඳයි. අනාගතය ගැන කතා කරන්න කලින් අපි ටිකක් අතීතයට යමු. මොකද අද දවසේ වෙන දේවල් තේරුම් ගන්න නම් ඇමරිකානු ඩොලරේ කොහොමද මෙච්චර බලවත් වෙන්නේ කියන එක අපි හරියටම දැනගන්න ඕනේ. ඔන්න ඔය ඩොලරේ බලයේ අතිවාරම තමයි අපි මේ කතා කරන්න යන්නේ පෙට්‍රෝ ඩොලර් පද්ධතිය. මේක 1970 ගණන් වල ඇති කරගත්ත අවුරුදු 50ක් තිස්සේ මුළු ලෝකයම හැඩගස්වපු එක ගිවිසුමක්. හරි. මෙතනදී අපි හරියටම තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. මේ පෙට්‍රෝ ඩොලර් පද්ධතිය කියන්නේ අතට අහුවෙන මුදල් නෝට්ටුවක් නෙවෙයි. නෑ, මේක ඊට වඩා ගොඩක් ලොකු දෙයක්. මේක කියන්නේ එක සරල හැබැයි හරිම බලවත් ගිවිසුමක් උඩ නැගනු මුළු ගෝලීය මූල්‍ය පද්ධතියක් ගැන. ඒ ගිවිසුම තමයි ලෝකයේ තෙල් විකුණන්න ඕන ඇමරිකානු ඩොලර් වලින් විතරයි කියන එක. ඉතින් කොහොමද මේක වැඩ කරන්නේ? හරිම සරලයි. බලන්න. මුලින්ම ලෝකෙටම තෙල් විකුණන්නේ ඩොලර් වලින්. එතකොට තෙල් විකුණන රටවල් ගාව ඩොලර් කන්දරාවක් එකතු වෙනවා. ඊළඟට ඒ එකතු වෙන ඩොලර් ටික ආයමත් ඇමරිකාවෙම භාණ්ඩාගාර බැඳුම් කරවලා ආයෝජනය කරනවා. මේක හරියට පරිපූර්ණ චක්‍රයක් වගේ හැමතිස්සෙම ඩොලරයට වාසි වෙන විදියට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන වැදගත්ම දේ මොකක්ද? ඕනම රටකට තෙල් ගන්න ඕන නම් එයාලට මුලින්ම ඇමරිකානු ඩොලර් ගන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ. ඉතින් මේකෙන් වෙන්නේ මොකක්ද? ඩොලර් එකට කෘත්‍රිම ඒ කියන්නේ බලෙන් හදපු ගෝලීය ඉල්ලුමක් හැමතිස්සෙම තියෙනවා. ආයෝජකයෙක් විදිහට මේක තේරුම් ගන්න එක අතිශයින්ම වැදගත්. මොකද දශක ගාණක් තිස්සේ ඩොලරේ වටිනාකම රැඳිලා තිබුණේ ඔන්න ඔය පදනම මත තමයි. හැබැයි අවුරුදු 50කට පස්සේ ඔය ශක්තිමත් පදනම දැන් ටිකෙන් ටික දෙදරන පටන් අරන් තියෙනවා. සෞදි අරාබිය වගේ රටවල් දැන් කියනවා එයාලා තෙල් වලට චීන යුවාන් වගේ වෙනත් මුදල් ලේකකත් බාර ගන්න සූදානම් කියලා. ඔන්න ඔතනින් තමයි අපි කතාවේ අනිත් පැත්තට. ඒ කියන්නේ අභියෝගකයා දිහාට හැරෙන්නේ. ඔව්. අලුත් අභියෝගය තමයි මිම් බ්‍රිජ්. මේක නිකම් පොඩි වෙනසක් නෙවෙයි. මේක ගෝලීය ගෙවීම් පද්ධතියේ සිදුවෙන තාක්ෂණික විප්ලවයක්. සම්පූර්ණයෙන්ම අලුත් ක්‍රමයක්. සරලවම කිව්වොත් එම්බ්‍රිජ් කියන්නේ બ્લોක්චේන් තාක්ෂණය පාවිච්චි කරලා එක රටක මහ බැංකුවක ඉඳන් තවත් රටක මහ බැංකුවකට කෙලින්ම සල්ලි යවන්න පුළුවන් ක්‍රමයක්. මෙතනදී පාවිච්චි වෙන්නේ මහ බැංකු ඩිජිටල් මුදල්. එහෙම නැත්නම් CBDC. ඉතින් මේක පරණ ක්‍රමයේ වේගවත් කරපු එකක් නෙවෙයි. මේක සල්ලි යවන්න හදපු සම්පූර්ණයෙන්ම අලුත්ම රේල් පීලි පද්ධතියක් වගේ දෙයක්. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් හරිම වැදගත්. මේක මෙහෙවන්නේ චීනය, එක්සත් අරාබි එමිරාජ්‍ය, සෞදි අරාබිය වගේ රටවල මහ බැංකු එකතු වෙලා මේකෙන්ම පේනව නේද ලෝක බලතුලනේ වෙනසක් සිද්ධ වෙන බවට ඉංගියක්. හොඳයි. එහෙනම් අපි බලමු මේ පද්ධති දෙක එකිනෙකට ගැටෙන්නේ කොහොමද කියලා. අවුරුදු 50ක් පරණ පෙට්‍රෝ ඩොලර් ක්‍රමයට මේ අලුත්ම තාක්ෂණය තරඟයක් දෙන්නේ කොහොමද කියලා. වෙනස ඇත්තටම අහසට පොළව වගේ. පරණ ස්විෆ්ට් ක්‍රමයේදී සල්ලි යවද්දී අතරමැදි බැංකු කුඩක් හරහා ගිහින් තමයි ආදාළ තැනට යන්නේ. ඒකට දවස් ගාණක් යනවා. හැබැයි එම්බ්‍රිජ් එක එහෙම නෑ. ඒකෙන් ඔර අතරමැදි බැංකු ජාලය සම්පූර්ණයෙන්ම මග හරිනවා. කෙලින්ම එක මහ බැංකුවක ඉඳන් අනිත් මහ බැංකුවට. ඒ කියන්නේ ගනුදෙනුව තත්පර ගාණකින් ඉවරයි. ක්ෂණිකයි, සෘජුයි, ඒ වගේම ඩොලර් වලට මාරු කරන්න ඕනෙත් නෑ. මේ වගුවෙන් මුළු කතාවම සාරාංශගත වෙනවා. එක පැත්තකින් තියෙන්නේ 1970 ගණන් වල දේශපාලන ගිවිසුමක් මත පදනම් වුණු තෙල් සහ ඩොලරය මත යැපෙන පද්ධතියක්. අනිත් පැත්තෙන් තියෙන්නේ 21 වෙනි සියවසේ બ્લોක්චේන් තාක්ෂණය මත පදනම් වුණු ඕනෑම දේශීය මුදලක් පාවිච්චි කරන්න පුළුවන් වේදිකාවක්. ඉතින් මේ හැමදේම ආයෝජකයෙකුට වැදගත් වෙන්නේ කොහොමද? මේක නිකන් තාක්ෂණික කතාවක් නෙවෙයි. මේක වෙළඳ පොළවල් වලට කෙලින්ම බලපාන්න පුළුවන් සැබෑ ලෝකයේ ප්‍රතිවිපාක තියෙන දෙයක්. වැදගත්ම දේ තමයි මේ එම්බ්‍රිජ් කියන්නේ අනාගතේ එන දෙයක් නෙවෙයි. මේක දැනටමත් ක්‍රියාත්මකයි. මේ වෙනකොට ඩොලර් බිලියන ගණනක සැබෑ ගනුදෙනු මේ හරහා සිද්ධ වෙනවා. විශේෂයෙන්ම චීනයේ ඩිජිටල් යුවාන් එක පාවිච්චි කරලා. ඉතින් මේකේ ප්‍රතිඵල මොනවද? එකක් තමයි ඩොලරය සඳහා තියෙන අර බලහත්කාරී ඉල්ලුම අඩු වෙන්න පුරුවන්. ඒ වගේම ඇමරිකාවට මූල්‍ය සම්බාධක පනවන තියෙන බලයත් මේකෙන් අඩු වෙනවා.
අනිත් අතට ගනුදෙනු වලට යන වියදම් අඩු වෙනවා. මේ හැමදේම එකතු වුණාම ගෝලීය මූල්‍ය බලය එක තැනක කේන්ද්‍රගත නොවි ටන් කීපයකට බෙදී යන බහුද්‍රව්‍ය ලෝකයක් පිහිවීමේ ඉඩකඩක් පේනවා. ආයෝජකයෙකුට ඩොලරේ මත පදනම් වූ වත්කම් ගන්න දෙපාරක් හිතන්න මේක හොඳ හේතුවක්. මේ වාක්‍යයෙන් මුළු තත්ත්වෙම හරියටම කියවනවා පෙට්‍රෝ ඩොලර් ක්‍රමය ඩොලරේ ලෝකයේ ප්‍රධානම මුදල බවට පත් කළා. දැන් එම්බ්‍රිජ් කරමින් ඉන්නේ ඒ ඩොලර කේන්ද්‍රීය ක්‍රමයෙන් මිදෙන්න අවශ්‍ය ලෝකෙට අලුත් විකල්ප මාර්ගයක්. ඒ කියන්නේ අලුත් රේල් පිළි පද්ධතියක් හදලා දෙන එක. ඉතින් ඩොලරේ යුගය අවසාන වෙන්න යනවද? එම්බ්‍රිජ් ආපු පමණින් ඩොලරය එක රැයකින් බිඳ වැටෙන්නේ නැහැ. නමුත් දශක 5ක් තුල ඩොලරේ ආධිපත්‍යයට එල්ලවුණු ප්‍රබලම තාක්ෂණිකව දියුණුම අභියෝගය නම් අනිවාර්යයෙන්ම මෙයයි. ඉතින් ආයෝජකයෙකු විදිහට ඉදිරි කාලයේදී ගෝලීය මූල්‍ය වෙළඳපොළ දිහා බලද්දී මේ වෙනස ගැන දැඩි අවධානයකින් ඉන්න එක අතිශයම වැදගත් වෙවි.